ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. අද අපි බලමු මහා ප්‍රජාපති ගෞතමී බුද්ධ මාතාවගේ අවසාන කැමැත්ත මොකක්ද කියලා. මහාන් සිත ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන දේවා. බුදුහාඳුරන්ගේ අම්මා ඉපදිලා දවස් 7 මැරුණට පස්සේ සිදුහත් කුමාරයාට කවුද කිරිපෙව්වේ? මහා ප්‍රජාපති ගෞතමී දේවී සුළු මව පුංචි අම්මා. එයාටත් පුතෙක් හිටියා නන්ද කියලා. හැබැයි නන්දව වැඩකාර ගෑනුන්ට දීලා තමන්ගේ සහෝදරියගේ පුතාට කිරිපෙව්වේ. බලන්නකො මනුස්සකම කියන්නේ කොච්චර දියුණු මිනිස්සුද. ප්‍රජාපතිය තමන්ගේ ඇඟේ තියෙන ලේ ටික කිරි කර කර පෙව්වා බෝධිසත්වයන් වහන්සේට සිදුහත් කුමාරයා. සිදුහත් කුමාරයා පස්සේ බුදු වුණා. ප්‍රජාපතියත් ඇවිල්ලා ඒ ශාසනය මහාන වුණා, රහත් වුණා. අවුරුදු 120 උපන්දිනේ දවසේ ප්‍රජාපති හැරමිටියක් ගහා බුදුහාමුදුරුව ළඟට ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා අවුරුදු 120ක් වයස ඇති මේ ප්‍රජාපතිය බුදුහාමුදුරුව ළඟ බිම ඉඳගෙන බුදුහාමුදුරන්ට ලස්සන කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ අම්මා මැරිච්ච දවසේ ඉඳන් මම තමයි මගේ ඇඟේ ලේ ටික කිරි කරලා පෙව්වේ. ඔබ වහන්සේගේ ඇඟේ දුවන්නේ මගේ ලේ. මමයි ඔබ වහන්සේගේ අම්මා. බුදුහාමුදුරුව හිස වැනුවා. ඒ පාර කිව්වා ඔබ වහන්සේ මං මහාන වෙච්ච දවසේ ඉඳන් මට ධර්මයේ නැමැති කිරි පෙව්වා. අද මං රහත් වෙලා මගේ ඇඟේ දුවන්නේ දැන් ධර්මයේ නැමැති ලේ. ඔබ වහන්සේ මගේ අම්මා. ලේ කිරි දීපු නිසා මං අම්මා, ධර්මයේ නැමැති කිරි දීපු නිසා ඔබ වහන්සේ අම්මා. අපි දෙන්නම අම්මලා. අද එක අම්මා කෙනෙක් සදහට මැස් පියා ගන්නවා. ආයුෂ ඉවරයි, කර්ම ඉවරයි. අවසාන වතාවටත් බුදු පුතා බලලා යන්නයි ආවේ කිව්වා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ අහනවා මහා ප්‍රජාපති ගෞතමී තෙරණියගෙන් අම්මට මොනවා හරි තියනවද ජීවිතේ ඉෂ්ට කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තුවක්. ඔය දරුවෝ අහන්නේ අම්මා මොනවාටද ආස කියන්නකෝ කියලා. බුදුහාමුදුරුවෝ අහනවා මොනවා හරි තියනවද අම්මට ඉටු කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තුවක්. නෑ පුතේ එහෙම වන්නේ මං රහත් වෙලානේ. එනිසා යැලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ. හැබැයි රහත් වෙන්න කලින් නම් එහෙම ඒවා තිබ්බා. බෝධිසත්වයන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන කියන්නකෝ. ඒ පාර කියනවා මට ඉස්සර හිතිලා තියෙනවා මැරෙන්න කලින් එක වතාවක් මගේ බුදු පුතාගේ බුදු සිරුර දකින්න තිබ්බනම් කියලා. ඇයි ඒ? මේ වටපිටාවේ මිනිස්සු ඔක්කොම කියනවා බුදුහාමුදුරුවෝ හරි ලස්සනයි, 80ක් අනුව්‍යංජන තියෙනවා, මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන. හතර වටේ උන් එහෙම කියද්දි මට ඇඬෙනවා. ඇයි? මම අම්මානේ. මන් දැකලා නැති රටේ ඉන්න උන් දැකලා තිනකෝ මට දුකයි. මං ඒ වෙලාවට හිතනවා අනේ එක පාරක් මට මගේ පුතාගේ බුදු සිරුර බලන්න තිබ්බනම් ඔන්න අම්මා. අම්මා කියන කෙනාව තේරුම් ගන්න හොඳ තැන. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී පින්වත්නි වචනයක්වත් නොකිය සිවුර කඩලා ඉන දක්වා පහත් කරනවා. පහත් කරලා කියනවා අම්මට කැමැති තරම් වෙලාවක් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලන 80ක් අනුව්‍යංජන වලින් බබලන බුදු සිරුර දිහා බලන්න කියලා. ප්‍රජාපති ඇස්වල කඳුළු පුරෝගෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රී ශරීරය දිහා බලන් ඉඳලා කිව්වා මම් පොවපු කිරි රත්තරම් පාටයි කියලා අදයි දැනගත්තේ කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ එච්චරට ලස්සනයි රන් කඳක් වගේ බබලන්නේ මගේ කිරිබි කොච්චර අභිමානයක් එන්න ඇද්ද? ලෝකේ ගෑනුන්ට පින්වත්නි ඕනම තනතුරක් ගන්න පුළුවන්. ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්. ජනාධිපති ආර්යා වෙන්න පුළුවන්, අගමැති ආර්යා වෙන්න පුළුවන්. ඇමරිකාවේ ජනාධිපතිගේ ගෑනේ. හැබැයි බුද්ධ මහතා වෙන්න බෑ. බුද්ධ මහතා වෙන්න පුළුවන් එකම එක ගැහණියකටයි බුදුවරයෙක්ගේ කාල සීමාව තුළ. ඒ උතුම් ගැහණිය කවුද? මහා ප්‍රජාපති ගෞතමී දේවී. ඒ පාර බුදුහාමුදුරුවෝ සිවුරු පොරව ගත්තාම ප්‍රජාපති බුදුහාමුදුරන්ට දන ගහලා වැඳලා කිව්වා අවසරයි. පිරිනවම් පාණ්ඩයි යන්නේ. මහා ප්‍රජාපති හැරමිටිය ගගහ අමාරුවෙන් නැගිටිද්දී අපේ බුදුහාමුදුරුවෝ බුද්ධාසනෙන් නැගිට්ටා. කිසිම රජ කෙනෙක්ට කිසිම සිටු කෙනෙක්ට පුටුවෙන් නැගිටලා ගරු කරපු නැති බුදුහාමුදුරුවෝ අම්මට අවසාන ගෞරවය දක්වනවා ආසනෙන් නැගිටලා. අම්මගේ පසුපස්සෙන් ජේතවනාරාමේ දොරටුව දක්වා යන බුදුහාමුදුරුවෝ ප්‍රජාපතියට ආමන්ත්‍රණය කළා කියනවා ප්‍රජාපතිය අවසාන වතාවටත් බුදු පුතාගේ සිරුර දිහා බලන්න. මට පින්වත්නි ඔය ත්‍රිපිටකයේ සමහර තැන්වල බණ පොත් කියවද්දී පපුව පැලෙන්න තරම් දුකක් ඇවිල්ලා තියෙනවා. මොනතරම් සංවේදීද මේවා. ප්‍රජාපතියට කියනවා බුදුහාමුදුරුවෝ අන්තිම පාරටත් බුදු පුතාගේ සිරුර දිහා බලන්න, මූණ දිහා බලන්න.
සසරේ ඔය කුසාත්ම භාව ගණනාවක් මට දුන්නා. මං ඔය ශරීරයේ ලේ කිරි කරලා උරලා බීලා තියෙන ආත්ම භාව ගණනාව. අදින් ඒ සසර ගනුදෙනුව ඉවරයි. ආයි අම්මේ මං ඔබ දකින්නෙත් නෑ, ඔබ මා දකින්නෙත් නෑ. අවසාන වතාවටත් මගේ දිහා බලන්න කියලා ප්‍රජාපති ඇස්වල කඳුළු පුරෝගෙන ආයිත් බුදුහාඳුරන්ගේ මූණ දිහා බලලා අවසරයි කියලා පිට වුණා. බුදුහාඳුරෝ විනය නීතියකුත් දැම්මා, මහණෙනි කිසිම කාන්තාවකට පසුගමන් නොයා යුතුයි. රටේ පාලිකාව නායිකාව ගැහැණියක් වුණත් හාමුදුරු කෙනෙක්ට කව පස්සෙන් යන්න එපා. හැබැයි වදාපු අම්මගේ පස්සෙන් යන්න බුදුහාමුදුරු අනුදැන වදාලා පසුගමන් යන්න කිව්වා. අම්මා ඒ තරම් වටින චරිතයක්. ඒ නිසා අම්මව වරද්ද ගන්න එපා. ඉන්නකන් සලකන්න.